සීහල දීපයේ දීර්ඝ ඉතිහාසයක මතකයන් මහා සෑය තරමටම විසල් වග අමුතුවෙන් කිව යුතු නොවේ. අනුරාධපුර රාජධානිය ක්‍රිස්තුපූර්ව 337 දී ගොඩනැගින්නට ඇති බව සැලකෙතත් ඉන් සියවස් ගණනාවකට ඔබ්බෙන් වූ විද්‍යාවන්ද කලාවන්ද සංස්කෘතීන්ද වූ බව අමතක කර දැමිය නොහැක්කකි. වාපී සංස්කෘතියක මූලයන් වූ ගොවිතැනත් වෙදකමත් ඒ වෙදකම වටා බැඳුණු යාතුකර්ම යන්ත්‍රමන්ත්‍ර විද්‍යාවන් පරපුරෙන් පරපුරට රැගෙන ආ උරුමයන් විය. ඒවා බොහෝමයක් රැකුණේ කටවහරිනි. අමතලාව මිරික වැටිය බයගිරිය නම් වේරට ජගිරි මාරුවම් වැලිය තුපාරාමේ වේරට අටමස්ථානේ කියක් වඩින්න දෙවි මල්යානට සප්පගල් පොරු ටකක් දින්දු පෙත් මං කරලා රූපනැති දෙමලයකුන් ගලන් රත් කරලා එපවල කෝරල මැද ගම්පියක දකල බලා එපවල වංශ පරම්පරාවෙන් ලැබුණු වෙදකමේ නියමයන් කඩනකොට ගම්තුලානේ ඇවිද ගොස් සපයා ගන්නා වන ඖෂධ තන්ත්‍රයෙන්ද මන්ත්‍රයෙන්ද බලගන්වා සුරැකිව තබාගන්නේ පරම්පරා නියමය පරිදි රෝගීන් සුවපත් කිරීම පිණිසමය. ඕන් නමෝ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දේශේ මේ දේශේ වඩනාගමනේදී කුද්දස් විසාදියක් ඇද්දයි කියා අප්‍රමාණ බුදුරෝ ස්වාසු දාසර් ධර්මස්කන්ධෙන් පිටමත් ලෝය අටවිසි බුදුවරයෝ අටවිසි බුද්ධ මාලාවෙන් පිටමත් ලෝය පස්සේ බුදුවරයෝ සිවුරු පොතෙන් පිටමත් ලෝය හයානෝ කලක් මහරහතන් වහන්සේලා සිවුරු පොතෙන් පිටමත් ලෝය දද්දාසක් මහා සංඝයා විටක ගම්තුලානේ ඈත කෙළවරක යාතුකර්මයකි. බුදුන් දෙවියන් අනින් 890ක් රෝග 203ක් අතුරු අන්තරා නිවාරණය කොට තීන්දු කොට කැපකොට ලද පඳුරකින් තුටු වී පරම්පරා උරුමය රකින ඉසිවරුන් සදිසි වෙදවරුන් ජාතියේ සම්පතකි. අපේ සාරධර්ම අපේ ආගම දහම අපේ සංස්කෘතියත් එක්ක මුල් බැහැගත් හෙළ වෙදකම යක්ෂනාග වංශික ආදී මුතුන් මිත්තන්ගේ විශ්මිත විද්‍යාවක උරුමයක්. ඒ තමයි අපේ සීහල වේදය. මගේ පරම්පරාව මට කිරියත්තා කියලා දුන්නා. උරහන් වටුවාගම වන්නකු අත්තගේ වන්නකු මුත්තගේ පරම්පරාවෙන් එන වෙදකම තමයි මේ කරාගෙන යන්නේ. අපේ ගමට අල්ලපු ගමේ තමයි මේ ඒ ගම තියෙන්නේ. දැන් ඒක කැලෑ වැහිලා. නටබුන් වෙලා. ඊට පස්සේ තමයි අපි මේ කිරියත්තා මේ තාත්තා පස්සේ මේ තුරුවිල ගමේ ඇවිල්ලා පදිංචි වුණා. පදිංචි වෙලා තුරුවිල ගමේදී තමයි මේ වෙදකම ඉගෙන ගත්තේ. මට කිරියත්තා කියලා දුන්නා මේ ඔබ පුතේ මේ පරම්පරා 64 වෙනි වෛද්‍යවරයා කියලා. ඒවට
මේ ඒවට වුණා කරන පොත්පත් තියෙනවා මම ළඟ. හෙප්පු තියෙනවා, රිදී හෙප්පු තියෙනවා, සබ හෙප්පු තියෙනවා, ලීයන් හෙප්පු තියෙනවා, දී හෙප්පු තියෙනවා. ඒවා මේ සාක්ෂිය අතුව අපිට පෙන්නන්න පුළුවන්. ඉතින් ඒ වගේ අය කිරියක් කළා මේ දාපු බේත් මුත්තලා දාපු බේත් තියෙනවා තවත් හෙප්පුවල. ඒවා මම පරිස්සම් කරගෙන තියාගෙන ඉන්නවා. ඉස්සරලා මේකම ගත්තේ අපේ කිරියත්තනේ. කිරියත්තා වෙදකම් කරනවා මම දැක්කා. මට ඒකෙන් ආසාවක් වුණා. කලපුරුද්දට පළපුරුද්දට ආවා. බේත් අවසද මට කියලා දුන්නා. බේත් අවසද මට පෙන්නුවා. මම ඒ බේත් අවසද දැන හඳුනා ගත්තා. දැන හඳුනාගෙන කිරියත්තත් එක්ක තෙල් බේත් හැදුවා. කිරියත්තත් දැක්ක ලෙඩුන්ට ප්‍රතිකාර කෙරුවා. ඉතින් මම ඖෂධ මූල ධර්ම, ඖෂධ විඥානය, වාත රෝග මූල ධර්ම, වාත රෝග විඥානය, පිත් රෝග මූල ධර්ම, පිත් රෝග විඥානය, සෙම් රෝග මූල ධර්ම, සෙම් රෝග විඥානය මට කියලා දුන්නා. ඒක මගේ හිතේ තියෙනවා, මතකේ තියෙනවා. අමතක වෙන්නේ නැහැ. එපමණක් නෙමෙයි. මගේ කිරියත්තා හොඳ ඇදුරෙක්. අපි ඔය යාග හෝම සාන්තිත් කරා, දෙවියන්ගේ රාජකාරියත් කරා. අපේ වෙදකමට අපි අවුරුද්දෙන් අවුරුද්ද පරම්පරා බත්මාලාවක් දෙනවා. දැනටත් ඒක මං කරාගෙන යනවා. ඒ වගේ උඩක්කි බෙර අත්වලු ඒ දෙවියන්ගේ ආභරණ එක මම ළඟ තියෙනවා ඔක්කොම. ඒවා මම බොහොම ආසාවෙන් පරිස්සම් කරනවා. මට ඒ වගේ පිහිටකුත් තියෙනවා. ඉතින් ඒවා මුල් කරන් වෙදකම් කරනකොට වෙදකමුත් හරියනවා. ලෙඩ්ඩුත් එනවා ලංකාවේ හැමතැනම. තුරුවිල වෙද මහත්තයා කිව්වොත් ලංකාවේ ඕන කෙනෙක් දන්නවා. එක්දස් නමසේ 44 පෙබරවාරි මාසේ 24 වෙනිදා තමයි ඉපදුනේ. ඉතිලා ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ යන ගමන් මේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට කිරියත් ඇවිල්ලා අතින් අල්ලාගෙන තමයි මම අරගෙන එන්නේ ගෙදර. කිරියම්මා එක්කගෙන මට කන්න බොන්න දුන්නා. ඒ කාලේ කිරි දී කිරි හාමුකොල රොටි පිට්ටු තමයි අපේ කාලේ තිබුණේ. ඒවා කාලා තමයි අපි හැදුනේ. ඒ හැදුනට ඉස්කෝලේ යන වෙලාවේ අධ්‍යාපනයක් ලැබෙන ගමන් මේ වෙදකම ගැන ආසාව වුණා. ආසාවෙලා මේ වෙදකම ඉගෙනුවා. ඒ වෙදකම ඉගෙන ගන්න ගිහිල්ලා මම ගුටි කාලා තියෙනවා. බැනුම් අහලක් තියෙනවා. හාතිත් දීලා තියෙනවා. මට ගහනකොට කිරියම්ම ආඬනවා. ඇයි මම පුතාට ගහන්නේ කියලා. මට ඒක මතක් වෙනවා දැන්. මම කොහොම හරි ඉගෙන ගත්තා. මට කල පුරුද්ද, දැක පුරුද්ද, පළ පුරුද්ද ආවා. වයස 12 ඉඳලා මේ වයස අවුරුදු 30 වෙනකන් ඉගෙන ගත්තා. ඒ අතර වාරයේදී කිරියත්තත් නැති වුණා. තාත්තත් නැති වුණා. මට හිතුණා ඊට පස්සේ මම කිරියත්තා කරපු වෙදකම්
තාත්තා කරපු වෙදකම් මං කරන්න ඕනේ කියලා තීරණයක් ගත්තා. තීරණයක් අරගෙන අපිට මැෂින් තිබුණ නැහැ ඒ කාලේ. වංගෙඩිය බෝගහ පෙනේරිය පෑස්කන්ද මුට්ටි හත්ති වලින් තමයි මේ තෙල් බේත් හැදුවේ. දැනට එහෙම හදාගෙන යන්නේ මං මේ ඒ වගේ ඒවා තියෙනවා මන් ළඟ. වංගෙඩි බෝගහ පෙනේරි බේත් කපන ගිරා එතකොට තෙල් දෙන්න පෑස්කන්ද ඔක්කොම තියෙනවා. මං ඉතින් ඒ කිරියත්තයි තාත්තයි ගෙනම පෙව්වා ගෙනියන්න ඕනේ කරලා ඒ ප්‍රතිපත්ති දැනටත් ගෙනියනවා. ඒ වගේම තමයි මගේ මේ ඉසේ කැස් ගානේ සෑහෙන ලෙඩු සනීප කරලා තියෙනවා. ලංකාවේ හැම තැනම වාගේ මං ළඟට එනවා. වෙන එකක් විතර විශ්වවිද්‍යාල ළමයි පවා එනවා මෙහෙ. ඇවිල්ලා කරලා මගෙන් විස්තර ගන්නවා මං කියලා දෙනවා. මම ගෝලෙක් හිටියා ගෝලයක් මලා. ඊට පස්සේ දැනට ගෝලේ 3-4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට මම විතරම කියලා දෙනවා. උතේ මේ මාන්තරේ මේකේ මේ ලෙඩ පරීක්ෂා කරන්නේ මේකෙන් මේ ඖෂධي මේක මේ තෙල මේක මේ තෙලේ ගුණේ මේක මේ බස්නේ මේක මේ බස්නේ ගුණේ මේක මේ කාල්කේ මේක මේ කාල්කේ ගුණ මේකයි කියන ඒගොල්ලන් කියලා දීලා තියෙනවා. ඒගොල්ලෝ ඉදිරියේම වෙදකම් කරලා ඒගොල්ලන්ට තේන්න වෙදකම් කරලා ලෙඩු සනීප කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දස්කම් මං කරලා තියෙන දැන් කරාගෙන යනවා. දැන් ඉතින් ටිකක් වයසයි මං 81ක් වෙනවා. 81ක් වුණත් මං ගණන් ගන්නෑ. මං නාකි වුණා කියලා හිතන්නේ නෑ. මං සන්තෝෂෙන් තමයි මේ දෙකම කරාගෙන යන්නේ. පොල්ගසු දෝස උපද්දා අත්ත බයිරෝ දස බයිරෝ උපද්දා සියලු කිල්කුම් දෝස උපද්දා වාත රෝග උපද්දා පිත්ත රෝග උපද්දා අතෙම් රෝග මෙකිනෝකි උපද්දාවන් මාගේ රෝගින්ගේ පංචස්කන්ධෙන් තරම් දුරින් භූත වේ බුද්ධ ධම්ම මම ඈත පළාත් වලින් වමනා කරන බේත් ගෙනල්ලා කියලා හිතවගෙන තියෙනවා. මගේ මේ බෑනා ඉන්නවා බෑනාගේ වත්තෙත් මම මේ බේත් අවසත් මේ බෑනත් මම කීම උඩ අවසත් වලක හිතවලා තියෙනවා. මම පුතත් මන්ට ඔය තෙල් බේත් හදනකොට පණිවිඩය කියපුවම මේ බේත් අවසත් ගෙනල්ලා දෙනවා. ඉතින් බේත් අවසත් උගක් හිතවගෙන තියාගෙන ඉන්නවා. ඒක මට විතරක් නෙමෙයි යම් කිසි ලෙඩෙක් ඇවිල්ලා මංගිසෙක් ඇවිල්ලා මට මේ අවශ්‍ය දීපන්කෝ මම ඒක දෙනවා. අපි මේ සල්ලි වලට නෙමෙයි වෙදකම් කරන්නේ. බුලත් අතට වෙදකම් කරන්නේ. ඉතින් දැන් කලින් වාගේ නෙමෙයි මහත්තයෝ. තෙල් බේත් හදන්න බෑ බඩු ගණන්. එක තෙලක් හින්දින්න යනවා රුපියල් 40000 50000ක් විතර යනවා. දැන් මහ කළු කුමාර තෛලේ අවශ්‍ය 72ක්. සරක්කු 64ක්. තෙල් වර්ග 5ක්. ඒවා කාඩි දාලා ඒවා පිරිච්චිය කියලා උඩුවියන් බැඳලා තමයි තෙල් හිඳින්නේ. ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් පවා එනවා මන් ළඟට. ඇවිල්ලා තෙල් බේත් හදනවා බලනවා. දැන් තමන් දිස්ත්‍රික් ආයුර්වේද මණ්ඩලයේ සභාපති වශයෙන් හිටියා. ඊට පස්සේ මම ඒකෙන් මේ කාලයක් ඉඳලා ඒක අයින් වුණා. දැනටත් නාට්‍යාදුව ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති. මං මේ ඔය ලියාපදිංචි වෙන්න යන වෙද මහතුන්ට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කියනවා මේ වෙද මහත්තයා මේගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න කියලා. මම අහනවා ප්‍රශ්න. රජරට සේවෙත් අවුරුදු 16ක් විතර ප්‍රෝග්‍රෑම් කරා. ජනශ්‍රුති ජනස්පාද වෙදහෙදකම් සම්බන්ධ මගේ වැඩසටහන් පටිගබඩාවේ තැනටත් තියෙනවා. දැනට මේ රජරට සේවයේ යනවා මම වැඩසටහන. ඉතින් මම සෑහෙන සේවයක් කරලා තියෙනවා. මේ ඉසේ කෙස් ගානේ දෙද්දු සනීප කරලා තියෙනවා. ඉතින් මම මැරෙනකොට ගෙනියන්න දේවල් හම්බ කරාගෙන ඉන්නේ. ඒකින්ද
මේ බොහොම අමාරුවෙන් තමයි මේ වෙදකම කරාගෙන යන්නේ. දැන් ඉතින් වයස නිසා මේ ඒත් අර කළ පුරුද්ද දැක පුරුද්ද තියෙනවා. කොහොම වුණත් මේ දැනටත් මම නැහිනා තුරු මේ වෙදකම මං අත්හරින්නේ නැහැ. වෙදකම කරනවා. මම ගෝලයෙක් ඉන්නවා මගේ. ගෝලෙ 3-4 දෙනෙක් ඉන්නවා. මගේ නෑ මේවා එකක් බාගෙට දෙන්නේ නැහැ ගෝලයන්ට. මං වාගේ උඹලත් හරියටම කරාපල්ලා. කරලා රට ජාතිය සේවයක් කරාපල්ලා කියන එක ආවාද අනුශාසනා දීලා තියෙනවා. ඒගොල්ලෝ මම ආවාද අනුශාසනා පිළිගන්නවා අයියනේ. එපමණක් නෙමෙයි. ඔය සම ගමේ ආරා උල් වෙනකොට එනවා මන් ළඟට. මම මේව තාම දාද කරනවා. මම තාම විනිසුරුවරේ. වෙද මහත්තයෙක්. මම රාජ්‍ය සම්මාන ලැබලා ඉන්නේ. ඉතින් මගේ වයසේ හැටියට මම හරි සන්තෝෂයි මගේ මේ කරාගෙන වෙදකම සම්බන්ධව හරි සන්තෝෂෙන් තමයි මං ඉන්නේ.